1500ට අඩුවෙන් නම් එන්න එපා. කියන්නේ 1500ට 1200ට ඒජන්සි වලින් දාලා තියෙනවනේ. ඒවට නම් අහු වෙලා එන්න එපා. අඩුම පඩි 1500ක්වත් තියෙන්න ඕනේ. මට කියන්න තියෙන්නේ ලංකාව කට්ටිය මෙතන විනාශ කරනවා මේ දුබායි ඔක්කොම. එයිලා. ටක් ගාලා යන්න ඕනේ. මෙතන බීලා වැටෙනවා මේ කොල්ලා වීඩියෝ කරන කොල්ලා. ගස් තියෙන තැනකට ආවේ ලංකාවේ ගස්. සාමාන්‍යයෙන් මෙතන තමයි මේ ගස් පේඩිය දිගටම තියෙනවා. ආයෙත් එතන යාට ගස් දෙක තුනයි පේන්න තියෙන පැත්තටම. බරව පොඩ්ඩක් පෙන්නන්න එළිය. අනිකර මේ කාන්තාරයක් තමයි තියෙන්නේ. ඔන්න දැන් එළිය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වෙදේකේම ලොකු වෙනසක් නැහැ. සාමාන්‍ය සෙල්සියස් 20 ලංකාවේ ගාන වගේ තමයි 24 25 ඔය ගාන යන්නේ. ලොකු එහෙම වෙනසක් වැඩියක් අඩුවක් නැහැ. අන්න ඉන්නවා පෙන්නන්න. ඔන්නෝමයි වටේ තියෙන්නේ බලන්න. අනිකට කාන්තාරේ තමයි. ගොඩ ගහක් කොලක් එහෙම නැහැ. තමයි සත්‍ය. අපි ලංකාවේ. කාට මොකද්ද කියන්න තියෙන්නේ පොඩි? මට කියන්න තියෙන්නේ ලංකාව කට්ටිය මෙතන විනාශ කරනවා මේ දුබායි ඔක්කොම. එයිලා. ටක් ගාලා යන්න ඕනේ. මෙතන බීලා වැටෙනවා මේ කොල්ලා වීඩියෝ කරන කොල්ලා. vlogger ഒന്നും കിട്ടാ vlogger yes first vlog from Sri Lanka දැන් අවසරයි එන්න අර කාන්තාරේ හරියින් ඉන්නවන්ද ගහක් කොලක් පේන්නේ නැහැ නේ අපිට රැස් වලට හුරු නැහැ මේ පේජ් එක හැදුවේ ඇත්තටම මේ ලංකාවේ ඉඳන් කොල්ලෝ එනවා මේ සමහර කොල්ලෝ දැන් අපිත් එක්ක ඇවිත් ඉන්නවා ලංකාවේ 30ක් 40ක් විතර ඇවිත් ඉන්නවා 40කටත් වැඩි මම හිතන්න විදිහට 40කටත් වැඩි මේ ඒilla සාමාන්‍ය ඉතින් මෙහෙ ආතල්ලයක් නැහැ ක්ලීනින් ආපු කොල්ලෝ ඉන්නවා ගොඩක් අපිත් එක්ක ආපු ටෙක්නීෂියන්ලා ඉන්නවා මම නම් ඉලෙක්ට්‍රීෂියන් ඇවිල්ලා ඉන්නේ ඒ කියන්නේ ටෙක්නීෂියන් ආව සාමාන්‍ය වැඩ අඩුයි ඒ කියන්නේ මම ලොකුවට අර මැරීගෙන කරන්න වැඩ නැහැ මේන්ටනන්ස් පැත්තට වැටුණොත් මේන්ටනන්ස් බිල්ඩින් මේන්ටනන්ස් වගේ වැටුණොත් වැඩක් ඇත්තෙම නැති තරම් මම ඉන්න කම්පැනි හින්දා දන්නේ වැඩ ගොඩක් අඩුයි ට්‍රේනින් වගේ ආවම ආයෙ ඉතින් පැය 12 ෂිෆ්ට් එක අපිට තියෙන්නේ පැය 12ම වැඩ non stop වැඩ සමහර තැන්වල ඔය එළිය වගේ වැඩ තිබ්බොත් පොඩ්ඩක් රෙස්ට් එකක් තියෙනවා නැත්තම් පැය 12න් 10ක් වැඩ පැය දෙකක් 12ට විතර රෙස්ට් එකක් හම්බ වෙනවා ඒක අපිටයි හැමෝටම මේක එහෙමයි රික්ටිමන්ට් එකේ තියෙන්නේ පැය 12 ෂිෆ්ට් එක පැය දෙකක් රෙස්ට් එක පැය 10ක් වැඩ කොටි පැය දෙකක් තියෙනවා ඒක නිකන් අර ෆික්ස් විදියට හදලා තියෙන ඇලවුන්ස් එකක් විදියට එහෙම තමයි අපිට හැදිලා තියෙන්නේ ඇත්තටම කියන්නේ සාමාන්‍යයෙන් ඩිරම් ඔයාගේ සාමාන්‍ය එක සුදුසුකම් එක බලනවා ඔයා ටෙක්නීෂියන් කෙනෙක් වගේ නම් අනිවාර්යෙන් පළවෙනි වාර එනවා නම් 1500ට අඩුවෙන් නම් එන්න එපා කියන්නේ 1500ට 1200ට ඒජන්සි වලින් දාලා තියෙනවනේ ඒවට නම් අහු වෙලා එන්න එපා අඩුම පඩි 1500ක්වත් තියෙන්න ඕනේ මේ එතකොට තමයි සාමාන්‍ය ලක්ෂයක්වත් ඉතින් ඒ කියන්නේ පවුලේ වියදමක් නැත්තම් ගෙදර වියදමක් නැත්තම් උතර ලක්ෂයක් දාගන්න පුළුවන් සාමාන්‍ය 1500ක්වත් අඩුම ඊට අඩුව આવොත් ඉතින් 1400ක්
ලොකුවට පළවෙනි පාරෙන කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ 1400 1200 වගේ නෑ විලරන්න සාමාන්‍ය 80000ක් වගේ තමයි ගන්න පුළුවන් ඒක ඉතින් ලංකාවේ ඉඳලා සාමාන්‍ය කෙනෙක්ට ඒක හොයන්න පුළුවන් ලංකාවේ ඉන්න දැන් ඉලෙක්ට්‍රීෂියන් නම් ලංකාවේ ඉලෙක්ට්‍රීෂියන් කියොත් සාමාන්‍යයෙන් 80000ක් 90000ක් වෙන එක ලොකු දෙයක් නෙමෙයි ඉතින් ඒක ඉතින් ඕටී කරලා පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ ඒකට ඉතින් අමාරු දෙයක් නෙමෙයි දැන් මම ලංකාවේදී සාමාන්‍යයෙන් 85ක් 90ක් විතර පඩි ගත්තා අන්න ඒ වගේ දැන් ක්ලීනර් කෙනෙක්ට බලමු ක්ලීනර් කෙනෙක් විදිහට આવොත් මෙහි සාමාන්‍යයෙන් ක්ලීනින් මුලින්ම ගේන්නේ ඩිරම් 1000යි ඩිරම් 1000යි කියන්නේ 80000යි ඒ පඩියට ඇවිල්ලා ඉතින් මේ 80000ක් 85000ක් ඔකේ කන්න යනවා ඩිරම් 300ක් විතර ඒක ඩිරම් 700ක් වගේ ඉතුරු වෙනවා සාමාන්‍යයෙන් ඒතකොට ඉතින් පොතට දාන්න පුළුවන් වරිම රුපියල් 50000ක් 60000ක් වගේ ඉතුරු කරගන්න පුළුවන් ඒකත් ඉතින් බැඳපු කෙනෙක්ට ළමයි ඉන්න කෙනෙක්ට ඒ ගෙදරට දාලා ඉතින් මෙහි ඉඳලා අර ගෙදර වියදම බැලන්ස් කරන්න තමයි වෙන්නේ හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා දැන් ඩුබායි වල මෙහෙම පුළුවන් දැන් මාසෙ මෙහි ඇවිල්ලා 6ක් හිටියාම මෙහි ජොබ් එකක් හොයාගෙන ඉන්ටර්විව් ගිහිල්ලා ඒ කට්ටියව ගන්න කැමති නම් මේකෙන් ඒ කම්පැනියට මාස 6න් පස්සේ ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්කමක් තියෙනවා මේ අන්න එහෙම chance එකක් තියෙනවා මේ හිතාගෙන තමයි ගොඩක් කට්ටිය මේ අර ඇවිල්ලා අපේ ආපු 30න් ටෙක්නීෂියන්ලා ඔක්කොම වගේ සාමාන්‍යයෙන් 2000ට වැඩියෙන් පඩිය තියා ඉන්නේ 4-5 දෙනයි මම දන්න කට්ටිය කට්ටිය ගොඩක් කට්ටිය 2000ට අඩුයි මේ කට්ටිය ගොඩක්ම ආවේ අර මේක අපිට සෙට් උනේ සාමාන්‍යයෙන් ජොබ් එක මං ඒජන්සිය නම් මම එහෙම කියන්න යන්නේ නැහැ ඔයාලට ඒක දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න මම අර වීඩියෝ එක කියන එක නිකන් හරි නෑ ඒජන්සි නම කම්පැනි නම් ඒවා අර ප්‍රයිවට් කතා කරමු ප්‍රශ්නයක් නැහැ මට කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලා මැසේජ් එකක් දැම්මොත් මට කියන්න පුළුවන් මොන ඒජන්සියෙන්ද කොහෙන්ද ආවේ කීයක් ගියාද ඇත්තටම කීයක් ගියා අපිට කීයක්වත් ගියේ නැහැ මෙඩිකල් එකටයි බියුරෝ ඔය රජයේ ගාස්තුයි ඒ ටික විතරයි අපිට වියදමකට ගියේ වියදමක් කියලා එහෙම ගියේ නැහැ අතේ එද්දි ගෙනාවා ඩිරම් 500ක් විතර ගෙනාවා ඒ ටික විතරයි මේ මෙහෙ ආවහමත් අපිට ඩිරම් 300ක් දුන්න ඇඩ්වාන්ස් එකක් විදියට ඒක නම් කපා ගන්නවා නැත්නම් ඒජන්සියට එක 7-5ක්වත් ගත්තේ නැහැ අපෙන් මේ ඉතින් කම්පැනි එක ගැන කියනවා නම් කම්පැනි එහෙම ලොකුවට වැරද්දක් නැහැ කම්පැනි ඇත්තටම හොඳයි පාරනේ වටේ අහල පහල සද්ද වාහන සද්ද එහෙම ඇහෙනවා ඇති මම හිතනවා මං කියන එකත් ඇහෙනවා ඇති කියලා මම හයියෙන් කතා කරන්න ඒකයි ඔයාලට අර වීඩියෝ එක ඇහෙන්න ඕනේ ඉතින් පඩිය නම් අර මං කිව්වා පඩියට වැඩිය අඩුවෙන් එන්න එපා ඇත්තටම ඒ පඩියට වැඩිය අඩුවෙන් ඇවිල්ලා තේරුමක් නැහැ 1200 1300 එනවා කියන්නේ ඉතින් බැඳපු නැති කොල්ලෙක් නම් අන්න ප්‍රශ්නයක් නැහැ දැන් මාත් බැඳලා නැහැ තාම මට එහෙම ප්‍රශ්නයක් නැහැ මට මං ටාගට් කරන් ආවේ 1.20ක් ලක්ෂයක් අතර ගාන පොතට දාලා මාස 6 අවුරුද්ද ඉඳලා බලනවා මෙහි ඉන්ටර්වයුව දෙක තුනකට ගිහිල්ලා සාමාන්‍ය එතකොට අපිට 3500 විතර කිට්ටු කරලා ඒ කියන්නේ ස්කිල් එක දිනනවා නම් දැන් මං ලංකාවේ ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා ආයේ O level A level කරලා ඒක ඉවර කරලා ඉන්නේ ඒ හින්දා සාමාන්‍යයෙන් ඉතින් ඒ වගේ ඔයාලට ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා මෙහෙ එන්න ඇත්තටම මාත් කියන්නේ එන්න මාත් ඩිප්ලෝමා කරපු කට්ටිය ගොඩක් ඉන්නවා NCT NDT ඔය වගේ ඩිප්ලෝමා කරපු කට්ටිය ඇත්තටම ගොඩක් ඉන්නවා ඇවිල්ලා උන් සාමාන්‍යයෙන් දෙයක් දන්නවා එක්ස්පීරියන්ස් එක තියෙනවා රටේ හිටපු කට්ටිය ඉන්නවා එහෙම කට්ටිය සාමාන්‍ය හොඳ පඩි තියෙනවා ඉතින් ලැන්ග්වේජ් එක තමයි ලැන්ග්වේජ් එක එහෙම ඉතින් ලොකුවට බලපාන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔය ඉංග්‍රීසි ටිකක් පුළුවන් නම් මෙහෙ ගේමක් ගහගන්න පුළුවන් ඒකත් ඉතින් කැමරා නම් මනම් ඔය ලොකුවට එහෙම නැහැ ඊ කාලයකදී හින්දි වචන ටික දෙක තුනක් අල්ල ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ මම නම් කියන්නේ අර ලිඳේ උඩ ඉඳන් ලිඳ ඇතුළේ කොහොමද කියලා හිතනවා ලිඳට බහලා බලන්න ඕනේ කොහොමද කියලා ඒ ජීවිතේ ඇත්තටම කට්ටක් තියෙනවා
මේ කට්ටක් නැතුව නෙමේ අපිට වැඩිය කට්ට කන මිනිස්සු ඉන්නවා මට ඉස්තරහින් දෙතුන් මට පේනවා පාරි තියෙන කුණු මේ මහදවාලේ එකතු කරන සමාර මිනිස්සු බෝතල්ල නම් මනම් කාඩ් බෝඩ් එකතු කරන සාමාන්‍ය මෙහ ඒව එකතු කරලා ගේම ගහන මිනිස්සන්න කාඩ් බෝඩ් කිලෝ එක සාමාන්‍ය ඩිරම් එක හමාරක් එකක් වගේ ගන්න පුළුවන් කිලෝ එකකට එහෙම ගේම ගහන මිනිස්සු තින්න ලංකා මිනිස්සු එහෙමවිල්ල ගේම ගයි සාමානෙන් දවසට ඩිරම් 50 කාඩ් බෝඩ් කිලෝ 50ක් එකතු කර ඒ මනුසට දවස ගාන හොඳටම ඇති අන්න හැම කරන මිනිස්සන්න අපිට වැඩියව මේ මිනිස් ඉන්න ඉඩම් 500ට වැඩ ගන්න මිනිස්සු ඉන්නවා ඒ මිනිසුන්ගේ රටේ දැන්ව ගණ්ඩාය වගේ කොල්ල ඇවිල්ල ඉන්නවා පඩිය තමයි ඉඩම් 500 උන්ගේ රටේ පඩියට එක නොට් කරාම ලක් විදියට 10 ලක්ෂ 10 දෙනවා කියලා කියනවා අන්න ඒ වගේ ඉතින් ඒක රටවල් වල අර තියෙන තත්ත්වෙත් එක්ක තමයි මේක යන්නේ ඉතිවාට ඒජන්සිය ගැන නම් මනන් ඒ විස්තර දැනගන්න ඕන්න අනිවාර්ය මැසේජ්යක් දාන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ පළවෙනි වීඩියෝ එක අපි දෙවනි වීඩියෝ හම ලොකු වීඩියෝ කරන්න එන්නම විනාඩි 10ට අඩුවෙන් වීඩියෝ කරන්න පළවෙනි වීඩියෝ එකන මං හිතනවාතේ කට්ටිය සෙට්පෙයි කියලා ඇත්තනම ගේමක් ගන්න ඉන්න රටෙන් ඉන්න කට්ටිය අනිවාරෙන් දාන්ඩ මං මිඩලිස් කන්ට්‍රි ගැන විතරයි මන් දන්නේ මං කලින් කටාරින්දල තියෙන පොඩි කාලයක් හිටිය මාදාටක් වගේ ඒ ඉගෙන ගන්න නැතුව ඕලෙවල් ඒලවල් හරියට කරේ නෑ මේකු ලෙව ත්‍රියක කරා මං ඕලෙවල් කරලා ඒකෙන් ගියපු යෑම තමා ඒ කටාර්ගිය ඊට පසිතින් ආයාව අතේ කිය සල්ලිරික එකතු කරගත්තා ඇවිල්ලා ඒලවල් ඕලෙවල් කර එහෙම තමයි ටික එහෙම ඇත ගොඩක් කාලේ මගේ කැමේ වුණ ඒලවල් කරල මං එහෙම ඩිප්ලෝමයික්ල එහෙමවන තැන දෙම ඇවිල්ලා ආයලවල් කර අන්න එහෙමිතින් ජීතයර සමහරතැන් තියෙනවා ඉතින් ඒවාය හටවෙන් නැති මන්න ගැන්න ඔයාල පුළුවන්දරන් ලංකාව ඉගෙන ගන්න ඉගෙනගෙන රටකට එන්ඩ ලංකාවේ ගේමක් ගහන්න පුළුවන්දනුත් තියෙනවා ලංකාව අවුරුදු පහක් ගහන ගෙහෙම මේ අවුත්‍ය අවුරුද් දෙකින් විතර ගහන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුව ටෙක්නීශියල්ලට නම් ඉතින් ගොඩම්ම වගේ රටකරන එක හොඳයි බඳින්ට කලින් දැන් කොල්ලෙටන අවුරුදු 28 29ක් ඔය ගිහිල බැඳර උලන්න ඊට කලින් ඉතින් බැඳලා තේරුමක් නෑ හෙම සමන 28 29 කියන්න බඳන්න හොඳම වයස 22 23 බඳනවා කියන්න කොල්ලෙට ඉතින් බොරු වැඩ ඒ කාලේ දෙයක් ඉගෙනගෙන අවුරුදු 4ක් 3ක් 5ක් වගේ කාලයක් රට හිටියන පොතරත් කියෙක් කරදාගෙන ගෙවල් දොරවල් හදාගෙන ඒවැටි කරගන්න පුළුවන් එහෙම ටාගට් එකත් තියෙන කොල්ලො මට මේ මෙසේජ් අදදාන්න දුබායෙන්න්න බලාගන්න මේකෙත් ඇස්ත ඇතන වර්ගන් සිතියන කොට මංඉන්න කම්පැනිය ලංකාල් කට්ටිය මන්දන්න විදි ඕන තරන් ගන්නවා ටෙක්නේශියල් ඉස්සරහට 400 500ක් විතර ගෙන්න්නන්න බලාගන්න ඒගන්න මාතක අප්ඩේට් එක ඉන්න මංවාලට කියන්න විස්තර කොහොම දෙන්න කිය සල්ලි යන්න මං මේ කරන්නන්නේ මට සල්ලි ගන්න බලන්නේ ඔයාට සාමාන්‍ය රුපියල් 50,000ට අඩුවෙන් දුබායි එන්න පුළුවන් වියදම රුපියල් 50,000ක් යයි මේ හින්දා ඒජන්සිකාරයන්ට බොරුවට අහුවෙන්න බලංකාව ඉන්න අනිකර හොරු ඉන්න සාමානයඉතින් ගොඩක් ඒජන්සියෙන් ටිකට අනම් මනන්දාල දුන්නත් කොමත් සාධාරණ ගන ලක්ෂ දෙක හමාට වගේ තම යන්න රජය ගස්තු යන මන ඔක්කොමත් එක්ක දැන් ඉතින් ලක්ෂ 4 මාර කියනවට අහුවෙන්න එපා තනිකර හොරු ඉන්න ඒජන්සිකාරය ගැන තනිකර හොරු මං ආපු ඒජන්සි ඉතින් ඒකත් මට ඒජන්සිය විශ්වාසයි කියන්න බෑ අර කම්පැනිය ප්‍රී ඔක්කොම ප්‍රීක්වාමන්් දෙන හින්ද එහම කියලයාල වොයිස් කට්හෙකුත් ගන්න එකන් කම්පැනි වොයිස් කට්හෙකුත් තිල්ලන අන්න ඒ හින්ද විශ්වාස කරන්න පුළුවන්
අර කම්පැනිය පැත්තෙන් එහෙම කරන හින්දා හොරයක් බොරුවක් කරන්න බෑ කියලා. නැත්තම් ඕක දැන් මුකුත් හොයන්න බලන්නේ නැතුව ඔය ඒජන්සියට දුන්නා අනිවාර්යෙන් ලක්ෂයක් එකමාරක්වත් ගන්න. අන්න එහෙම දෙයක් තියෙනවා. දැන් මේ ඔය වගේ ෆ්‍රී එකකට ඇවිල්ලා මගේ යාළුවෙක් උකින් 80000ක් 85000ක් විතර අරන් දුන්නා. ඒ කියන්නේ එතන රුපියල් 35000ක් 40000ක් විතර කඩාගෙන තියෙනවා. අන්න ඒ වගේ උන් බලන්නේ රුපියල් 5000 හරි කඩා ගන්න තමයි බලන්නේ ලංකාවේ. ඒකින්ද ඩුබායි එනවා නම් මම නම් ඉන්නේ සාජවල ඩුබායි වල නෙමෙයි. සාජ කිට්ටු ඉන්නේ. මේකේ තියෙනවා සයිඩ් ඩුබායි වලත් තියෙනවා සාජ වලත් තියෙනවා අබුඩාබි වලත් තියෙනවා හැමතැනම තියෙනවා. ඔයාලට මල්ටි අනම් මනම් ප්ලම්බින් ඕනම ටෙක්නීෂියන් ඕනම ෆීල්ඩ් එකකින් මේකට එන්න පුළුවන්. IT පැත්ත නම් මම කොහොමද දන්නේ නැහැ. IT පැත්තටත් ඇති අනිවාර්යයෙන්. මම ඒකත් හොයලා අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකකට කියන්නම්. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. මම ඉන්නේ පාරයි ඉන්න තැනක ඉන්නේ. අර වෙනවා. අර එන කාන්තාරය මේ මම මේ ඔය ඉස්සරහ පිටිපස්සෙන් පේන බිල්ඩින් එකේ තියෙන්නේ. ඔය තියෙන කුණු එකතු කරන මේ එක. අර පැත්තෙම තියෙන කුණු ඔය දැන් ලොරියක් එන්නේ. මේ හරි ඕම කුණු ලොරි එන්නේ. කුණු පටව ගත්ත ලොරි තමයි එන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. මට ෆෝන් එක පොඩ්ඩක් වීඩියෝ ක්වොලිටි මදි. පස්සේ අපි ෂේප් එකේ කැමරාවක් ගමු. තව මාසයක් දෙකක් විතර ගිහිල්ලා GoPro එකක් හරි මොකක් හරි වගේ ගන්න තමයි මම ප්ලෑන් කරන් ඉන්නේ. ඒක ඉතින් ඔයාලගේ අතේ තමයි. ඔයාලා කට්ටිය සෙට් වුණොත් මාත් එක්ක අනිවාර්යෙන් මේ වැඩේ වෙනවා දිගට මේ වැඩේ. මං හිතනවා මගේ සහයෝගයෙන් ලංකාවේ කොල්ලෝ කීප දෙනෙක් එයි කියලා මෙහෙට මගෙන් උදව්වෙන්. මම මේක ඇත්තට මේ සල්ලි බලාගෙන එහෙම කරන තේරුමක් නෑ එහෙම මට ඕනේ අර ලංකාවේ කොල්ලෙක් දෙන්නෙක් ඉතින් ගේමක් ගහගන්න. ආතල් එකට ආතල් ගන්න නම් මෙහෙ ඇත්තටම එන්න එපා. එහෙම ආපු කට්ටියක් ඉන්නවා. එහෙම එන්න එපා. ඇවිල්ලා මාස 3-4යි ඉන්නේ. අර ඇත්තටම ලංකාවේ නම බාල්දු වෙන එක විතර එතනින් වෙන්නේ. දැන් මේ ඇවිල්ලා බීලා කරලා පිස්සු නටලා එහෙම යන පිරිසක් ඉන්නවා ඉතින්. කටේදී හම්බ වෙන ඔය පොඩි එකා නම් ඌ සෑහෙන ගේමක් ගහනවා. ඌට අවුරුදු ඌට ළමයෙකුත් ඉන්නවා පොඩි එකාට. ඌ සෑහෙන ගේමක් ගහනවා. ඌ කඩේත් වැඩ කරනවා. ළමනවා ඔක්කොම කරගෙන පාඩුවේ ඉන්න බොන්න එක කරන්නෙත් නැහැ. අන්න එහෙම දැන් ඌට අවුරුදු 23 24ක් වගේ වෙන්න මන් දන්න විදියට. හොඳයි ඇත්තටම එහෙම කොල්ලෙක් ගේමක් ගහගත්තාම සතුටුයි. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතන නවත්තනවා. අද නිවාඩු දවස බලමු මම හවසට තව වීඩියෝ එකක් පුළුවන් වුණා සුපර් මාකට් එක පැත්තේ ගිහිල්ලා ඔයාලට අර මෙහි බඩු වල ප්‍රයිස් ග්‍රොසරිස් වල ප්‍රයිස් ටික ඔයාලට පුළුවන් නම් අප්ඩේට් එකක් දෙන්නම් තව වීඩියෝ එකකින් බලමු. නම් ගුඩ් බයි.